යහන් ගල මේ මහා ඛේදවාචකය සිදුවී කලක් ගෙවුනට පස්සේ අද තියෙන මේ ප්‍රදේශයේ ඇති ස්වරූපය තමයි ඔබ මේ දකින්නේ. වම් පැත්ත දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම සෝදාගෙන විශාල ගල් පර්වත පෙරලගෙන තමයි මේ ගමට කඩා වැදිලා තියෙන්නේ. එතකොට මේ විශාල ගල් පර්වත විශාල ගල් බාන්න ආරම්භය බාන්න මොන තරම් දුරක් මේ ජල කඳ ඇවිල්ලා තියෙනවද පස් මෙන්න ඇවිල්ලා නැවතිලා තියෙන තැන. මේ ඇල එතකොට අලුතෙන් හැදුනද? අලුතෙන් හැදුනේ. කියන්නේ මේ ආපු වතුර පාර ගියේ මෙතනින් හදාගන්න නේද? දැන් මේක අලුතෙන් ආවේ. ඔව්. නැත්නම් අර එහාට තිබ්බ ඔය තිබ්බ සාමාන්‍ය ඇල තිබුණේ අර ඈත. ඔව් අර තිබ්බ. දැන් මේ හරිය එතකොට මහත්මයා මේ දැන් මේක කුඹුරුද මේ හරිය? මේ මත කුඹුරු. දැන් මේ විශාල මේ ගස් කොළන් මේ කුඹුරු. ගස් මේ කන්දෙන් ආපුවා. ඔව් කලින් ආපු. අර ගස්නේ උඩ තමයි තිබ්බේ ගම්මාන තිබ්බේ. ගම්මානේ ඔය දැන් කාණුව ඔය අර පස්කම් තියෙන පස්කම්. ඔව්. දැන් තමයි ගම්මාන. තර පිරලා පස් තට්ටුවේ වැහිලා තියෙන්නේ. එතකොට ඔය පවුල් කියන්නේ සාමාන්‍ය මොන මිනිස්සු පදිංචි වෙලා හිටියේ ඔය අර ඔපේන අර ලොකු ගල් තියෙන ඔය තමයි ජනපදයේ තිබුණේ. ඔය තිබුණේ. අර තියෙන පොගස් සම්දෙන් තියෙන අර පොගස් තියෙනවා. ඔය කුට්ටියම ගම්මානේ. පවුල් කීයක්ද මහත්තයා මෙතන හිටියේද? දැන් එතකොට අර දකුණු පැත්ත වම් පැත්තෙන් පේන ඒක ගලාන ගියේ කොයි හරියටද එතකොට? දැන් ඔය අපිට වම් පැත්තෙන් පේනවනේ යහන් ගලේ වම් පැත්තෙන් තව ගලවගෙන අර ඔව් ඒක කිය උඩට තරහයි ඒ නායත් මේ වගේම ඒ උනාට ඒකේ ගෙවල් දොරවල් විනාශ වුණාද? නෑ කියන්නේ ගෙවල් කීපක් යට වුණා ජීවිත හානි සිද්ධ වෙන්නේ නෑ.